මරුනේ තාත් මේ ෆිල්ම් එක නං ඈ මරුවට යනවානේ තාටියක් බලන්නේ දැන් කතාව කොච්චර තියෙනවද මේ ෆිල්ම් එකේ දන්නේ නැහැ නේ කතා විදික කොච්චරද කියලා දැනගන්න ඔබ හිතුවද මම ෆිල්ම් එක හදපු ඩිරෙක්ටර් කියලා ඒකත් අත නේද මං හිතුවේ මේ ඒක ඕනේ නැහැ ඒක එතකොට තාත්තේ මේ ෆිල්ම් එකේ මියුසික් කරේ කවුද? පොඩ්ඩක් හිටම මම මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර්ට කතා කරා ට්‍රැක් එක නැත්තම් වෙන මොකක්ද මම මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් නෙවෙයි බං වෙන එකෙක් වෙන්නද ඩිරෙක්ටර් මන් දන්නේ නැහැ උංග මේ පොඩ්ඩෙන්ට තාත්ත මේ වතුර තිබහක් කියනවා රද්ද හැම වෙලේම ඉඳගත්තාම ඕක එනවනේ පොඩ්ඩෙන්ට තාත්ත මම පරකලා බිලන්න ඈ මෙන්න විශේෂ නිවේදනය ආයේ. හෝ කෑ ගන්න එපා උන් බ්‍රේකින් නිවුස් එක එනවා තාත්තා බ්‍රේක්. කරොප් මේ වන විට ශ්‍රී ලංකාවට ධර්ම සුනිකුණාටු තත්ත්වයක් කෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනුමාන කර ඇත. කොකෝ අර උඩින් පයින් හිටපු එක පෙන්නද තාත්ත මේ වෙන ෆිල්ම් එකක් යන්නේ තාත්ත මේ නිවුස් කියලා ෆිල්ම් එකක් යන්නේ ඉස්සෙල්ලා වෙන එකක් බල බල හිටියේ කොයි තාත්ත ඇයි ඒක මරු කරේ තොට ට්‍රැක් දෙක මේ ෆිල්ම් එක නෙවෙයි යකෝ මේ බ්‍රේකින් නිවුස් එක ඕ පොඩ්ඩක් මේ බ්‍රේකින් නිවුස් කියලා ෆිල්ම් එකක් ආවා කියලා මට මතක නෑනේ මොකද තාත්තේ නෑ බං මේ ප්‍රවෘත්ති කියලා ෆිල්ම් තොට මම කිව්ව කියලා හිතාගන්න යකෝ ශ්‍රී ලංකාවට ධර්ම සුලිකුණාටුවක් එනවලු මට යුඩියක එහෙම සින්න තාත්තේ අපි දැන් මේකට මොකද කරන්නේ? මොකද කරන්න කියලා මටත් හිතාගන්න බෑ බං හැබැයි තාත්ත මේ මං ඊයේ බලපු ෆිල්ම් එකෙත් මේ වගේම සින්න ගියා ඒකේ තාත්ත නම් මේ ඇයි ඒක තාත්ත සුපර්මෑන්ද කටවගෙන හිටපන් බං නැති මං කියන්න හැදුවේ මේ අඩෝ අපි මේ ඉන්න පළාතේ ණයන් ගොඩක් වුණා නේද මතකද උඹට ගිය සැරේ මතක ඇතිනේ ගිය සැරේ වැස්සට වුණ වැඩ ඔව් ඔව් මතකයිනේ. සේද්‍රිස් මාමලා ගෙදරින් භාගයක් ගුණපාල මාමලා ගෙදරින් තිබ්බේ. මතකනේ ගුණපාලයා සේදිරිසට බැන්න බැනිල් හරි එහෙනම් පුතේ දැන් ඔය ගැන කතා කරගෙන ඉඳලා වැඩක් නෑ උඹ ටීවී බලනවා ටීවී බලනවා අපි යනවා නිදා ගන්න ඔව් තාත්තා ඊළඟට මේ නියම ෆිල්ම් එකක් කරනවා මේ ඒකේ තාත්තා කෙනෙක් ඉන්නවා ඒකේ තාත්තා නම් මේ පාලයන් බයි යන්න හරි එහෙනම් මේ ෆිල්ම් එකක්වත් බලන්න ගමන් එලට්ටක්වත් දාමු යන්නේ මොකද මේ එක පාර හිතලා දෙන්නේ මට මේ නෑ කොන්නේ පොඩටම බලන්න මේ බැලම් බලමු මොකද්ද මේ සීන් එක කියලා අයියෝ මේ මොකද්ද මේ වෙලා තින්නේ ඩේ තාත්තේ මෙන්න අපිටත් කෙලවිලා තාත්තේ යකෝ මං ඇවිල්ලා ඉන්නේ බං පිටිපස්සේ ඉන්නේ අනේ මොකද්ද බං මේ වෙලා තියෙන්නේ මෙන්න ගම්වතුර ගල්ල තාත්තේ අපි දුවමු. ළමයි ඉක්මනට පුටුවට නගින්න ඒක හරියට එකක් නෑ තාත්තේ පුටුවත් යන්න සූදානම් වෙලා ඉන්නේ පුටා ඕනේ නම් එහෙනම් ගෙදරින් එලෙටවත් පැනගමු ඌ පට කලා ය මෙතන අවුලක් නෑ නේ බං තෙමන එක විතරනේ පොඩි අවුලකට තියෙන්නේ නෑ තාත්තා මේ පොඩි අවුලක් තියෙනවා කැමරාවට අපේ මේ මූණ පෙන්නන්න ඇලු හරියට පොඩි කේසයක් තියෙනවා නේද එතන හා එහෙනම් බිමට යවන්කෝ මොකද බං අපි කරන්නේ දැන් ඒක තමයි තාත්තා වැස්සත් එන්න වැඩි වෙන්න එන්නේ. මොකක්ද තාත්තේ සද්දක් කියන්නේ හුට්ටා පස්කන්ද කඩාගෙන වැටෙනා නේ දුවප්පං අයියෝ පොඩ්ඩක් තාත්තා මම පට කාලා ගිහලා මේ ටීවී කරන් ඉන්න පොඩ්ඩක් හිටම මේ පස්කොට ඉන්න කියලා එන්න පුට ට්‍රැක් දෙකෝ දුවමු තාත්තා ඉක්මනට දුවමු ළඟ වෙනවා. හම්බු මේ පොට්ට මේ පොඩ්ඩක් කවුලක් නෑ වගේ නේ මෙතන ජීවත් වෙන්න පුළුවන් නේ තාත්තේ මූට පිස්සු තාත්තා අපිට පුළුවන්ද මෙතන ජීවත් වෙන්න? ඒතර උඹ කියන්නේ ආයෙත් අර ගිලන ගෙදර ගිහලා මුහුත්පත් වෙන්න කියලාද එහෙනම් අපි මෙතනට වෙලා ඉමු වතුර අඩු වෙනකම් තාත්තේ මට හරි බඩගිනි අපිට කන්න දෙයිද? ඔව් මං පාරේ ඉන්න එකේවත් අපිට කන්න දෙන්නේ නැතයි හරියන සෙට් එක පරිස්සමෙන් කල්පනාවෙන් ගෙදරට වෙලා ඉන්න මේ එහෙනම් අපි ගියා